ඒත් ඇත්තම කතාව මේක මහා පරිමාණයෙන් කරන ලොකු මුදලක් මේ වෙනකොටත් හොයන පිරිසක් ඉන්නවා. මේකේ තියෙන පොටෙන්ෂල් එක තමයි හිතාගන්නත් බැරි සාර්ථකත්වය. මේ බිස්නස් එකට කරන්න ඕන ඉන්වෙස්ට්මන්ට් එක හරිම අඩුයි. ඔබට අවශ්‍ය වෙන්නේ බේසික් අමුද්‍රව්‍ය ටිකක් විතරයි. අපේ බිස්නස් එකට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේ අවස්ථාවලට උදාහරණ දෙනවා නම් කොල්ලෙක්ට කෙල්ලෙක්ට උනත් මේක ගෙදරට වෙලා නිකන් ඉන්නවා නම් කරගෙන යන්න පුළුවන් වගේම අද මේ තියෙන තාක්ෂණයත් එක්ක එකතු වෙලා ආයිබෝවන් ඔබට මාසකට රුපියල් 50,000ක් හෝ ඊට වැඩියෙන් ගෙදර ඉඳන්ම හම්බ කරන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඒකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඉතින් අද මම කතා කරන්නේ ඕනෑම කෙනෙක්ට ඕනෑම තැනක ඉඳන් පටන් ගන්න පුළුවන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් හරහා විකුණලා දවසින් දවස සම්පූර්ණයෙන්ම සක්සස්ෆුල් වෙන්න පුළුවන් සුපිරි බිස්නස් එකක් ගැන. එහෙනම් අපි බලමු මොකක්ද මේ බිස්නස් එක කියලා. හරි. අද අපි කතා කරන්නේ ඉටිපන්දම් ව්‍යාපාරයක් ගැන. එකපාරටම ඔයාලට හිතෙන්නේ නැති අපෝ මේ ඉටිපන්දම් විකුණන්නේ කොහොමද? ඕවා කරන්න පුළුවන්ද කියලා. ඒත් ඇත්තම කතාව මේක මහා පරිමාණයෙන් කරන ලොකු මුදලක් මේ වෙනකොටත් හොයන පිරිසක් ඉන්නවා. මේක ඇත්තටම සිම්පල් වගේ පෙනුනට මේකේ තියෙන පොටෙන්ෂල් එක තමයි හිතාගන්නත් බැරි සාර්ථකත්වය. හරි. මේ බිස්නස් එක සාර්ථක වෙන්න එක හේතුවක් තමයි මේ බිස්නස් එකට කරන්න ඕන ඉන්වෙස්ට්මන්ට් එක හරිම අඩුයි. ඔබට අවශ්‍ය වෙන්නේ බේසික් අමුද්‍රව්‍ය ටිකක් විතරයි. උදාහරණයක් විදිහට ඉටි ඕන වෙනවා. අපිට ඕන කරන essential oils ඒ වගේම මෙතන වැදගත්ම දේ තමයි ඉටිපන්දම් හදන්න ඕන වෙන අච්චු. හරි. ඉතින් මේ දේවල් ඉතාමත් පොඩි මුදලක් වියදම් කරලා ඔබට මිලදී ගන්න පුළුවන්. එහෙම මිලදී ගත්තට පස්සේ මේ ඉටිපන්දම් හදන ප්‍රොසෙස් එක හරිම පහසුයි. මම මේ වීඩියෝ එකෙන් ඉටිපන්දම් හදන හැටි ගැන කතා කරන්නේ නැහැ. මම ඉදිරි වීඩියෝ එකකින් පියවරෙන් පියවර මේක හදන විදිහ කියලා දෙන්නම්. ඒ වීඩියෝ එක ඉක්මනින්ම ඕනේ නම් දැන්ම ගිහිල්ලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ඒ වීඩියෝ එක ඕනේ කියලා. එතකොට මට ඉක්මනට ඒ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් ගේන්න පුළුවන්. හරි. මතක තියාගන්න අපේ ගනුදෙනුකරුවෝ හොයන්නේ ක්වොලිටි සහ යුනික් දෙයක්. ඉතින් එහෙම කියද්දිම වෙළඳ පොලේ ඔබ දකින ඉටිපන්දම් වර්ග ඔබට මතක් වෙන්න ඕනේ. ඒ අතර අපි සාමාන්‍යයෙන් ඉටිපන්දම් භාවිතා කරන වැදගත් අවස්ථාවලට ඉටිපන්දම් හදලා අපිට විකුණන්න පුළුවන් නම් අපේ බිස්නස් එකට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේ අවස්ථාවලට උදාහරණ දෙනවා නම් විශේෂයෙන්ම පල්ලි වලට වගේම වෙඩින්ස්, බර්ත්ඩේ පාටිස් වගේ ටිකක් ලොකුවට කරන ඉවෙන්ට්ස් වලට මේ ඉටිපන්දම් හදලා සෝෂල් මීඩියා හරහාම ක්වොලිටි ප්‍රොෆෙෂනල් මාකටිං කැම්පේන් එකක් කරොත් මේ බිස්නස් එක ඉක්මනට සාර්ථක කරගන්න පුළුවන්. එතකොට ඒ එක් අවස්ථාවලට ගැලපෙන ඉටිපන්දම් අච්චු ගැන අපි අවධානය යොමු කරන්නම ඕනේ. මෙතන තියෙන වැදගත්ම දෙයක් තමයි කොල්ලෙක්ට කෙල්ලෙක්ට උනත් මේක ගෙදරට වෙලා නිකන් ඉන්නවා නම් කරගෙන යන්න පුළුවන් වගේම අද මේ තියෙන තාක්ෂණයත් එක්ක එකතු වෙලා ඔන්ලයින් බිස්නස් එකක් විදිහටත් මේ වැඩේ ගොඩදා ගන්න පුළුවන් වෙන එක. ඉතින් මේ වැඩේට Facebook, Instagram සහ TikTok වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල එක එක අවස්ථාවලට ගැලපෙන ලස්සන ඉටිපන්දම් වල ෆොටෝස් දාලා ඒ ඉටිපන්දම් වලට තියෙන ඉල්ලුම වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම වෙඩින් සහ බර්ත්ඩේ වගේ ඉවෙන්ට්ස් වලට gift එකක් විදිහට ලොකු ඕඩර්ස් උනත් මේකෙන් ගන්න පුළුවන් කමක් ලැබෙනවා. හරි. මම දැන් කියන්නම් මේක සාර්ථකම මට්ටමට ගේන්න වැදගත් දේවල් ටිකක්. පළවෙනි දේ තමයි ඔබේ බ්‍රෑන්ඩ් එක යුනික් කරන්න. ඒ කියන්නේ හැමෝම කරන ඒවා කරන්න යන්න එපා. ටිකක් වෙනස් විදිහට හිතුවොත් ඔයාට බැරි නෑ. අඩුම තරමේ ගමේ නගරේ තියෙන කඩේකටවත් මේ සප්ලයිස් දෙන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙම හරි මේ ලාභය අපිට හොයාගන්න හරිම ලේසි. තව දෙයක් තමයි සාමාන්‍යයෙන් ඉටිපන්දම් වලට වඩා ඔයා හදන මේ ඉටිපන්දම් වල මොකක් හරි විශේෂ දෙයක් පෙන්වන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඉටිපන්දම් හදන්න පාවිච්චි කරන ඉටිවල වෙනසක් නැත්තම් කස්ටමයිස් කරලා gift එකක් විදිහට උනත් දෙන්න පුළුවන් විදිහට ලස්සන ඉටිපන්දම් මිනිස්සු ආස හිතන සහ මිලදී ගන්න ඕන විදිහේ ප්‍රොඩක්ට් එකක් මිනිස්සු අතරට ගෙනියන්න. අනිවාර්යෙන්ම ඔයාගේ නිෂ්පාදනවලට හොඳ ස්ටෝරි එකක් හදලා දෙන්න. ඒක තමයි කස්ටමර්ස්ලා ආකර්ෂණය කරගන්න තියෙන හොඳම පොයින්ට් එක. හරි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් පොඩි අදහසක් ඔයාට එන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම මේ බිස්නස් එක ගැන අපි කතා කරේ නැහැ. මම ඉස්සරහට මේ බිස්නස් එකට වැදගත් වෙන වගේම මේ අවශ්‍ය කරන දේවල් මිලදී ගන්නේ කොහොමද? ඒවා මිලදී ගන්න පුළුවන් කොහෙන්ද වගේ වැදගත්ම දේවල් ගැන අනිවාර්යෙන් කතා කරන්න. ඒ වීඩියෝ එක ඉක්මනට ඕනේ නම් දැම්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ බිස්නස් එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. ඔබත් මේ වගේ ගෙදර ඉඳන් එක්ස්ට්‍රා ඉන්කම් එකක් earn කරන්න කැමති නම් මේ වගේ ලාභදායී සාර්ථක ව්‍යාපාර අදහස් ගැන තවත් දැනගන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. තවත් වටිනා වීඩියෝකින් හමු වෙනකන් ඔබට සුබ දවසක්.